ඔයාගේ ලැප්ටොප් එක ළඟකදී ඉඳන් ස්ලෝ වෙලාද? softwares open වෙන්න වෙලාව යනවද? නැත්තම් නිතරම hang වෙනවද? අය හිතන්නේ RAM එක මදි නිසා කියලා. ඒත් ඇත්තටම Windows වල තියෙන default setting ටිකක් වෙනස් කරාම මේක 100% හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම අරන් ආවේ ඔයාලගේ Windows laptop එක පාස් කරගන්න පුළුවන් super setting 5ක් ගැන. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. පළවෙනි දේ තමයි laptop එක turn on වෙද්දිම background එකේ auto open වෙන apps. මේව නිසා තමයි laptop එක start වෙන්න ගොඩක් වෙලාව යන්නේ. keyboard එකෙන් control shift ease එකපාර press කරලා task manager එක open කරගන්න. ඊට පස්සේ වම් පැත්තේ තියෙන start app කියන icon එකට යන්න. මෙතන තියෙන ඔයාලට හැම වෙලේම ඕන වෙන්නේ නැති apps Skype Discord වගේ ඒවා right click කරලා disable කරන්න. system එකට ඕන main apps විතරක් තිබ්බම ඇති. දෙවෙනි එක තමයි C drive එකේ පිරලා තියෙන junk and temporary file delete කරන එක. start menu එකේ setting ගිහින් system කියන එක select කරන්න. ඊට පස්සේ storage කියන එකට යන්න. මෙතන තියෙන storage sense කියන එක on කරන්න. ඊට පස්සේ යට තියෙන temporary files click කරලා scan එක run වෙනකන් තප්පර කීපයක් ඉන්න. downloads folder එක ඇරෙන්න junk file click කරලා remove කරන්න. එකපාරින් storage එක GB ගානකින් free වෙයි. setting එක අඩු RAM එකක් තියෙන laptop වලට ගොඩක්ම වැදගත්. keyboard එකේ Windows key එක plus R press කරලා sysdm.cpl කියලා type කරලා enter කරන්න. දැන් එන window එකෙන් advanced tab එකට ගිහින් performance යටතේ තියෙන setting click කරන්න. මෙතන adjust for best performance කියන එක select කරන්න. text පැහැදිලිව පේන්න යටින් තියෙන smooth edge of screen fonts කියන එක විතරක් check කරලා apply කරන්න. user interface animation වලට යන ඔයාගේ processing power එක කෙලින්ම speed එකට එකතු වෙනවා මේකෙන්. හතරවෙනි setting එකෙන් අපි කරන්නේ hardware performance එක තැනකට focus කරන එක. වලට ගිහින් gaming කියන option එකට යන්න. එතන තියෙන game mode එක click කරලා ඒක on කරගන්න. ඔයා game එකක් ගැහුවන් නැතත් මේ setting එකෙන් කරන්නේ ඒ වෙලාවේ ඔයා use කරන main app එකට CPU එක සහ RAM එක maximum priority එක දෙන එක. සෙනි එක තමයි background එකේ data සහ processing power එක අපත යන එක නවත්වන එක. setting වලට යන්න. Windows update වලට යන්න. Windows update වලින් advanced option වලට ගිහිල්ලා delivery optimization click කරන්න. මෙතන තියෙන allow downloads from other PCs කියන toggle එක off කරන්න. මේකෙන් background processing සහ bandwidth එක ඉතුරු වෙනවා. හයවෙනි setting එක තමයි laptop එකේ processor එකේ full power එක ලබා ගන්න power mode එක වෙනස් කරන එක. normal විදියට Windows එකෙන් battery එක save කරගන්න processor speed එක limit කරලායි තියෙන්නේ. මේකට setting ගිහින් system යටතේ තියෙන power and battery කියන option එකට යන්න. එතන තියෙන power mode එක drop down එකේ balance වෙනුවට best performance කියන එක select කරන්න. මේකෙන් heavy software open වෙද්දි workload එක වැඩි වෙද්දි laptop එක lag නොවි maximum speed එකෙන් වැඩ කරනවා. charge එක plug කරලා වැඩ කරද්දි මේ setting එක use කරන එකෙන් උපරිම performance ලබා ගන්න පුළුවන්. මෙන්න මේ settings පහ වෙනස් කරලා laptop එක restart කරලා වෙනස බලන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනම නම් like එකක් දාලා යාළුවන්ට share කරන්න. ඔයාලගේ laptop එකේ තිබ්බ ප්‍රශ්න හෝ ඊළඟට ඕන වීඩියෝ එක ගැන comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.